ලංකාවේ පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. ඉතින් ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ රජය 43%ක බැලු බැලමට පේන බහුතරයක් අරගෙන මැතිවරණ ජයග්‍රහණය කරා කියලා පේනවා. හැබැයි මේ රිසල්ට් එකේ ඇතුලේ තියෙන අතුලාන්තය මං හිතනවා මේ වෙද්දී ලංකාවේ අති බහුතරය තේරුම් අරන් තියෙනවා. ඒ තමයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයෙන් පස්සේ පිහිටවපු ඒ 3/2 ප්‍රබල ආණ්ඩුවේ ජනප්‍රියතාවය මාස 7කින් දැවැන්ත විදියට සෝදාපාලු වෙලා තියෙනවා. ගොඩක් කට්ටිය මේ ගැන මත පළ කරලා තිබ්බා මේ මිනිස්සු ඡන්දේ දාන්න ගිහිල්ලා නැහැ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මිනිස්සු ඡන්දේ දාන්න යන්නේ නැත්තේ මේ ආණ්ඩුවට තියෙන විරෝධය පෙන්වීමක් විදියට. අපි මේකට සරලම උදාහරණයක් ගත්තොත් මේ local government elections වල මිනිස්සු ඡන්ද දෙන්න යන්නේ නැහැ කියලා කවුරු හරි මේ වෙලාවේ කියන්න උත්සාහ කරනවා නම් මං කැමති 2018 මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුව නිර්මාණය කරලා ගියපු ඡන්දය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ ඡන්දෙදී වෝටර් ටර්න් අවුට් එක 80%ක් තිබ්බ. 79.8ක්. ඡන්දදායකයෝ 80%ක් ඡන්ද පොලට ගියා. ඒ වගේම මේ මැතිවරණ ක්‍රමයම පාවිච්චි කරලා ඉතා විශාල ජයග්‍රහණයක් ලබා ගන්න සමානුපාතික මිශ්‍ර ක්‍රමය පාවිච්චි කරලම විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න පොහොට්ටුවට ඒ වෙලාවේ පුළුවන් වුණා. වගේම 2019 ජනාධිපති කෙනෙක් බිහි කරන්න පොහොට්ටුවට පුළුවන්කම ලැබුණේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්තු ඒ දැවැන්ත පදනම උඩ ඉඳගෙන. ඉතින් මේ වෙද්දි පේන්න තියෙන්නේ මේ රජය විශාල වශයෙන් ඩිෆේම් වෙලා තියෙනවා කියන එක. ඉතින් මේකත් පිළිගන්න ලෑස්ති නැත්තම් අපි අර ඩෝබිලා කියලා කියන කට්ටිය සහ රාජ්‍ය පාර්ශවය මම දැක බිමල් අමාත්‍යවරයාත් ටිකක් මේ වෙලාවේ කියන්න ඕනේ නැති ප්‍රකාශයක් මාධ්‍ය හමුවක මේ පොඩ්ඩකට කලින් කියලා තියෙනවා. ඉතින් මේක තමයි හේතුව. තමන්ගේ ඇත්ත తත්වයේ තේරුම් නොගැනීම වගේම බලය ලැබුණාට පස්සේ තමන්ට එන අපි කියන උද්දච්චකම තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පේන්නේ. මේ සෝදාපාලු වීමෙන් පේන්නේ. මොකද ලක්ෂ 68ක 69ක ජනවරමක් ලක්ෂ 45කට අඩු වෙනවා කියලා කියන එකක සුළුපටු නෑ. හරි? ඒක ලක්ෂ 23ක අඩුවක්. ඉතින් මේ தત્ත්වය තේරුම් ගන්න සහ මේකට හේතු වුණ කරුණු කාරණා තේරුම් ගන්න. උදාහරණයක් විදිහට 2.50ට වටනයි කියලා කියන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නැවත වාරයක් ඔලු උස්සලා තියෙනවා. තමන්ගේ ඡන්ද පදනම මිලියනයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඒ කැම්පේන් එක අපි දැක්කා නාමල් රාජපක්ෂ ගොඩක් මහන්සිලා ඒ කැම්පේන් එක කරා. ආපහු ඒගොල්ලෝ මිනිස්සු අතරට යමින් ඉන්නවා. ඉතින් මේක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණයක් වගේම මේක NPP එකේ වැරද්ද නිසා සිද්ධ වෙච්ච දෙයක් කියන එක තමයි මගේ නම් අදහස. මොකද හොරු කියලා හැමෝටම හොරු කියාගෙන ඇවිල්ලා මාස 7ක් තිස්සේ කාවත් අලවු හොරෙක් නැහැ. හරි? ඒ වගේම පොලිස්පතිව හොයන්න පොලිසියට බැරි වෙනවා. ඒතර ඇමතිලා මන්ත්‍රීලා හැංගිලි ඉන්නවා. ඒව හොයන්න බෑ. ඉතින් මේ අසමත්කම් තමයි එක හේතුවක්. අනිත් හේතුව මං අර කිව්ව උද්දච්චකම. මේ උද්දච්ච ප්‍රකාශ උදාහරණයක් විදිහට මේ ලක්මාලි කියලා මන්ත්‍රීවරියක් ඉන්නේ. මේ මන්ත්‍රීවරිය අපි දැක්කා මේ හිරු ටීවී එකේ දෙරණේ එහෙම තිබ්බ සාකච්ඡාවලදී අර ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් පෙන්වන්නේ කියලා ගොම නෑ අපි පෙන්වන්නේ නෑ. ඇයි මොකද පුළුවන් දෙයක් කරන්න. අන්න ඒ වගේ උද්දච්ච ප්‍රකාශ බලය ලැබුණාම කරන. ඒවට මිනිස්සු කැමති නෑ. ඒ උද්දච්චකම තිබ්බට කමක් නෑ සමගි ජන බලවේගයට UNP එකට පොහොට්ටුවට. මොකද ඒගොල්ලෝ සාම්ප්‍රදායික පාරම්පරික දේශපාලනයෙන් එන කාලයක් තිස්සේ ලංකාවේ ස්ටැබ්ලිෂ් වෙලා තිබ්බ ආණ්ඩු කරපු විපක්ෂයේ ඉඳපු දශක ගණනාවක් දේශපාලනයේ ඉන්න පක්ෂ. ඒ වගේම බලයේ ඉඳපු මිනිස්සු. ඒතකොට ඒගොල්ලෝ සාම්ප්‍රදායික උද්දච්ච වෙනවා කියන එක අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේ බලයට කෝඩුකාර මිනිස්සු කවුද කියලා දන්නේවත් නැති මිනිස්සු ටික පාර්ලිමේන්තුවේ වල වෙනසක් බලාපොරොත්තු වෙන ඒ මිනිස්සු කියලා ඒ වගේ උද්දච්ච ප්‍රකාශ කරන්න ගත්තම මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙනවා. දැන් මේකව මට බනින්න එපා මේක තේරුම් ගන්න. හරි? ඊට පස්සේ අර අන්වලගේ සිද්ධියට NPP එකෙන් යම්කිසි ප්‍රතිකර්මයක් කරා නම් ඒ හොර උපාධි තියෙන මිනිස්සුන්ට යම්කිසි ඇක්ෂන් එකක් ගත්තා නම් ඒගොල්ලන් ආරක්ෂා කරන්නේ නැතුව ළඟට තාම පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. එතකොට ඒ තමයි මේ සෝදාපාලුවේ ආරම්භය. හරි ඒවට ගන්න ඕන ඇක්ෂන් එක ඒ වෙලාව ගත්තනම් අද මේ දේ සිද්ධ වෙන්නේ මාස 7ක් අවසානයේ. ඊට පස්සේ අර කෝට්ටේ සනත් නිශාන්ත. ඒ මිනිස්සයා මන් දන්නේ තරුණයෙක් විදියට මොනවද කරන්නේ කියලා. හරි ඊට පස්සේ
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ යම් යම් ප්‍රකාශ ඔහු මාධ්‍යයට ෆේස් කරපු එමත් නැත්නම් මාධ්‍ය සාකච්ඡාවල හැසිරිච්ච විදිය ඊට පස්සේ නිලන්ති කොටහච්චි මන්ත්‍රීතුමිය කරපු යම් යම් ප්‍රකාශ ඒවා බොරු කියලා ඔප්පු වෙන දේවල් ඊට පස්සේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වසන්ත සමරසිංහ නලින් හේවගේ සමන්ත විද්‍යාරත්න සමහර වෙලාවට මේගොල්ලෝ කියන සමහර දේවල් නිසා මිනිස්සු එළිය කියන්න පෙළඹෙනවා මේ මිනිස්සුන්ට මයික් දික් කරන්න එපා කියලා. අන්තිමට මේ වෙච්ච සෝදාපාලුව වළක්වා ගන්න ජනාධිපතිවරයාට සිද්ධ වුණා තමන්ගේ අමාත්‍යාංශවල තමන්ගේ රාජතාන්ත්‍රික වැඩ කටයුතු විදේශ කටයුතු සියල්ල අතහැරලා ගමක් ගාන ගිය රැස්වීම වලට යනවා. එහෙම රැස්වීම වලට ගිහිල්ලා තාපු රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. අග්‍රාමාත්‍යවරීට සිද්ධ වුණා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම එතුමිය දරන අනිත් අමාත්‍යාංශවල වැඩ කටයුතු නවත්තලා ඡන්ද ව්‍යාපාරය දෙන්න. එහෙම කරලත් තාපු රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. පරිණතවර්තව අපි දැක්කේ මේ වගේ මේ ලෙවල් එකෙන් ජනාධිපතිවරයෙක් ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් එකකට එන්රෝල් වෙනවා එන්ගේජ් වෙනවා. ඉතින් ලොකු එෆර්ට් එකක් ගත්තා මේ ගමේ බලය කෙනෙක් ගන්න. ඉතින් මේක තේරුම් ගන්න. මොකද මේ මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ මේ අපි දැක්කපු දේ තමයි NPP එකේ මන්ත්‍රීලා ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා ජනාධිපතිලා අගමැතිලා සියලුම දෙනා මේ මැතිවරණ ව්‍යාපාරයෙන් දැන් උදාහරණයක් විදිහට අපේ ගමේ තිබ්බ රැස්වීම් වලටත් අඩුම ගානේ NPP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආවා. ඒ ලෙවල් එකෙන් කැම්පේන් එක කරේ. ඒ වෙලාවේ ඒ විදිහට කැම්පේන් එක කරන එකේ කොස්ට් එකක් තියෙනවා. ඒ කොස්ට් එක තමයි මේ රට ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ ණය ගෙවන්න තියෙනවා. ආසන්න වශයෙන් අපි ගණන් හදලා බැලුවම මේ ණය ගෙවන්න නම් 5%ත් 8ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගන්න ඕනේ. ඒක 8ක් වගේ තමයි තියෙන්නේ. 5 8 අතර නම් හොඳයි. නමුත් ADB රිපෝට් එකට අනුව හරි ADB බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දුන්න ලේටස්ට්ම ඉන්සයිට් එකට අනුව ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2025 අවුරුද්දේ වර්ධනය වෙන්නේ 3.9%කට විතරයි. එතකොට ඒක 2026 අවුරුද්දේ 3.7%කට අඩු වෙනවා. ඒ කියන්නේ මේක යන්නේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එකකට. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුව භාරතයේදී 5% ආර්ථික වර්ධන වේගයක් ලබා ගත්තා 2024 අවුරුද්දේ. ඒතර මේක යන්නේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එක. ඡන්දය යන්නේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එක, ඉකොනොමික් ග්‍රෝත් රේට් එක යන්නේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එක. ඒ වගේම ගත්ත සමහර තීරණත් හේතුවක් මේ ආණ්ඩුවට මේ තත්ත්වය උදා වෙන. උදාහරණයක් විදිහට මේගොල්ලෝ බදු සංශෝධන කරනල් එහෙම නැත්නම් අයවැය වෙලාවේදී මේගොල්ලන්ගේ වැඩිම රාජ්‍ය ආදායම ලබා ගන්න කම්පොනන්ට් එක විදිහට මේගොල්ලෝ දැක්කුවේ වාහන බදු. මේගොල්ලෝ වාහන බදු මත තමයි මේ රටේ රාජ්‍ය ආදායම ලබා ගන්න තීරණය කළා තිබ්බේ. නමුත් ඒ තීරණේ ඉතාම වැරදි තීරණයක්. ඒ assumption එක වැරදි කියන එකට මේ වෙද්දිම උත්තර හම්බෙලා තියෙනවා. මොකද අපි දැක්කා වාහන ආනයනය කළා ඒ ආනයනය කරපු වාහනේ මිනිස්සු ගන්න නැහැ කියලා මැසිවිලි නගන වාහන ආනයන කරුවා. ඒතොර ඒ assumption එකම වැරදි. මේ assumption එක වැරදිලා මම විතරක් නෙමෙයි මේ රටේ ඉන්ටෙලෙක්චුවල්ස්ලා අපිට වඩා උගත් මිනිස්සු අපේත් මහාචාර්යවරු මේවා ප්‍රසිද්ධිය කිව්වා. නමුත් ඒ කිසි දෙයක් හරි ගස්සන්නවත් ඒ ගැන කමෙන්ට් එකක්වත් දෙන්න මාලිමා ආණ්ඩුවට පුළුවන්කම ලැබුණේ නැහැ. ඔවුන් ඒක අවධානය යොමු කරේ නැහැ. ඔවුන් හින්දියේ මේ සියල්ල ඉතා හොඳ ලෙවල් එකකින් යනවා රට හොඳට යනවා කියන ලෙවල් එකේ. නමුත් රට හොඳට ගියේ නැහැ. ඒක තමයි ඇත්ත කාරණාව. හරි. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න අවශ්‍යයි. මොකද අපි දැන් කර කෝට්ටේ පැත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කිව්වා මේ කාලකන්ණි විපක්ෂේ බලන් ඉන්නේ රට වැටෙනකම් කියලා. කොහෙත්ම නැහැ. මොකද මේ රට ආපහු වැටෙනවට අපි කැමති නැහැ. මොකද අපි හිතමු 2029 කවුරු හරි කෙනෙක් ආණ්ඩුවක් ගන්න බලන් ඉන්නවා කියලා. මම හිතන්නේ ආණ්ඩුව ගන්න බලන් ඉන්න කෙනා ඒක නාමල් වෙන්න පුළුවන්, ඒක දිලිත් ජයවීර වෙන්න පුළුවන්, ඒක සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්, වෙන යම් කෙනෙක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ආපහු පාරක් වැටිලා තිබ්බ දැනුත් පහළට වැඩිච්ච රටක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. එහෙම රටවල් කරන්න බෑ. ඒතර අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ අපි මේ ඔයගලයන් කකුලෙන් අදින්න නෙමෙයි ඉන්නේ. අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ මේ தত্ত্বය මේ විදියටම අවුරුදු 5ක් පවත්වාගෙන යන්න. ඔයගොල්ලෝ මේ වැඩේ හොඳට කරොත් මිනිස්සු ආපහු ඔයගොල්ලන්ගේ 2029 පත් කරයි. හරි. එහෙම නොවුනොත් අඩුම ගානේ මේ ලෙවල් එකෙන් හරි අරන් යන්න. ඒකට මේ වැරදි ටික හදාගන්න පොඩි මැසේජ් එකක් තමයි මේ මිනිස්සු දීලා තියෙන්නේ. හරි. මේ මැසේජ් එක තේරුම් ගන්න. එහෙම නොවුනොත් ඔය ඉස්සර හොරු අල්ලනවා කියලා කිව්ව කතා ඒ පරණ ක්ලිප්ස් එළියට අදලා තියෙනවා වගේ ජනාධිපතිවරයාගේ ඊළඟට ඇදෙන්න තියෙන ක්ලිප් එක තමයි මේ බිලියන 54ක ණය තියෙනවා මේවා ණයද මේවා කජුද කියලා මෙහෙම කරලා කියපු ඒ ක්ලිප් එක ඊළඟට මේ අවුරුද්දේ අගෝස්තු මාසේ ඔක්තෝබර් මාසේ විතර ඇදෙන්න නියමිතයි. ඒ වගේම දැන් ආපහු පළාත් සභා ඡන්ද ටික තියෙනවා. ඒකෙදිත් මේ වැඩ ටික මේ විදිහටම කරොත් ඊළඟ මාස 3 බලන්නකො කොහොමද රිසල්ට්ස් කියලා. හේදිලම යන්නේ. හරි. ඉතින් මේ කාරණාව තේරුම් ගනී කියලා හිතනවා. අනිත් දේ තමයි අර සිරසේ
සමහර මාධ්‍යවේදීන් හැසිරෙන විදිහත් මේක මේ වැඩේ මේ විදිහට සිද්ධ වෙන්න හේතුවක්. මම දැක්කා ඊයේත් මේ මැතිවරණ ප්‍රතිඵල විකාශනයේ වෙලාවේ ඒ සමහර ප්‍රකාශ. එතකොට ඒ මිනිස්සු මන් දන්නේ නැහැ මේ විපක්ෂයේ කොන්ට්‍රැක්ට් එකක් කරනවද මේක මේ මෝඩ විදිහට පේන්න කියලා. අපි දැක්කා මේ ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ පන්ති පළවෙනියා තෝරන එකකුත් එක්ක මේ මැතිවරණ ක්‍රියාවලිය කම්පෙයාර් කරන්න උත්සාහ කරනවා. සියලදත් වගේ. ඉතින් මට ඒක දකිද්දි හිතුනේ මේ මිනිස්සු හිතන් ඉන්නේ NPP එකට ඡන්ද දුන්න ෆෑන් බේස් එකේ ඕවා විශ්වාස කරන ෆෑන් බේස් එකක් කියලා. ඒකයි ඔය වගේ කතා කියලා මේක සමාජගත කරන්න හදන්නේ. ඉතින් ඒ ලෙවල් එකෙන් නම් NPP ෆෑන් බේස් එක ගැන NPP බෝඩ් බේස් එක ගැන හිතන් ඉන්නේ. අබහුපාරක් NPP එකටත් ඒක NPP එකට සපෝට් කරන කට්ටියටත් සේදුම් ක්‍රියාවලිය කරන කට්ටියටත් පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද මිනිස්සු මෝඩ නෑ එච්චර. හරි මිනිස්සු තාර්කිකයි. ඒ තාර්කික භාවය මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මේ ඡන්දේ අපි ලැබපු විශාලම පරාජය තමයි අර අපිත් සමහර වෙලාවට ඒ ගන්න ටිකක් ආඩම්බර වුණා. ජනාධිපතිවරණය වෙලාවදී උතුරු නැගෙනහිර මිනිස්සු හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධ දිනලවත් උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ මෙච්චර ජනප්‍රසාදයක් ලබා ගන්න බැරි වුණා. ඒ ජනප්‍රසාද නැවත වාරයක් ලැබිලා තිබ්බා NPP එක. මහින්ද රාජපක්ෂලා කරන්න බැරි වෙච්ච වැඩේ NPP කළා තිබ්බා. මහින්ද රාජපක්ෂ ඉවර කරපු තැනින්. හැබැයි මේ රිසල්ට් එක දිහා බලද්දි අපිට හිතෙන්නේ අර ජනාධිපතිවරයා කිව්වා වගේ ඒ සභාව වලට දැන් සල්ලි නොදීන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් තනිකරම ඒ ආගමික පසුබිමක් මුහුණුවරක් තියෙන පක්ෂ වලට නැවත වාරයක් ගිහිලා තිනවා NPP එක සමහර ඒ උතුරු නගරේ ආසනවල පළවෙනි 4-5වත් නැහැ. හරි. ඉතින් මේක තේරුම් ගන්න එහෙම නොවුනොත් ආණ්ඩුවත් පිරිහිලා ආණ්ඩුවේ පිරිහීම මත ඒ ටෙන්ෂන් එක මත ආර්ථිකෙත් පිරිහිලා නැවත වාරයක් අපි අමාරු වඩේකට වැටෙන්න නියමිතයි වගේ එකක් අපිට හිතන නිසා මේ ටික කිව්වේ. මට බයිලා නම් බනින්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කිව්වේ අපිට පේන දේ බොහොම සත්භාවයෙන්. ඉතින් ලංකාවේ IMF ඊළඟ වාරිකෙත් පොඩි ගැටලු ටිකක් තියෙනවා කියලා වටෙන් ගොඩින් ආරංචි වෙනවා. අපි ඒ ගැන හරියට හොයලා ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්. ඉතින් අපි හිතනවා ගවර්න්මන්ට් එක මේ මැසේජ් එක හරියට ගනී කියලා. ස්තුතියි.